තෙරුවන් සරණයි. අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ දියුණු වෙන්න ඕනේ කියන හිතන කෙනෙකුට ඒ දියුණු වෙන්නේ නැති හේතු ටිකක් වදලා දෙන්න. එතකොට එකක් තමයි මේ රාමු කියන එක. දැන් පුද්ගලයේ තමුගේ රටාව තමු කරන වැඩ තුල කොටු වෙනවා. ඒකට අපි කියමු රාමු කියලා. මේ වචන හරි අමාරුයි. මේ යම් සිද්ධි ඉදිරිපත් කරනකොට මේ වචන තියෙන වෙන දේවල් දැන් රාමුවක් කියන්නේ මේ පින්තූරයක් වටේට තියෙන එකක්. ඉතින් ඒවා පාවිච්චි කරන්න නැතුව වෙන වචනක් නැහැ මේවා කියන්නේ. ඒස පුද්ගලයා කියන එක නා හැම කෙනාම යම් රාමු තුල තමයි ඉන්නේ. මෙන්න මේ රාමු හැදින්නේ තමා හිතන විදිහ පොඩි කරගත්තාම. දැන් විශ්වය තුල රාමුවක් නැහැ, රීමාවක් නැහැ විශ්වය කියන එකට. දැන් ගේ ඇතුලේ කිව්වා බිත්ති කීපයකට වෙන් වෙනවා. ඒකට රාමුවක්. ඒ වගේ හිතත් යම් දේවල් හිතන්න ගත්තොත් එකම විදිහට එයා රාමුවක කොටු වෙනවා. එහෙම තිබ්බහම දිනු වෙන්න හරි අමාරුයි. මොකද එයා ඒ රාමුවෙන්මයි හිතන්නේ හැම වෙලාවම කියන්නේ හිතන්නේ ඒ රාමුව තුල. එතකොට එයාට දිනු සලස ගන්න අමාරුයි. දිනු වෙච්ච රාමුවක් නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් දිනු සලස ගන්න අමාරුයි. එතකොට කරන්න ඕනේ තව දේවල් බලන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් එළියට ගිහිල්ලා රෑ නිකන් අහස දිහා බලාගෙන ඉන්නවා. එහෙම බලන් ඉන්න විශාල ප්‍රමාණයක් තරු ලගින්න තියෙනවා. ආසි නිල් පාට අහසක. එතකොට දැන් යාර හිතන්න පුළුවන් එයි මෙහෙම පායලා තියෙන්නේ. ඊට පස්සේ තව ටික වෙලාවකින් හඳ පායන්න පුළුවන්. එයි මේ හඳ පායන්නේ. කීකේ ඔහොම හිතනකොට මේ සුභා ධර්මයේ තියෙනවා. මේ සුභා ධර්මයේ හිතන එක්කනට ඒක මේ chance එකක් තියෙනවා. අවස්ථාවක් තියෙනවා. මේ සුභා ධර්මයත් එක්ක මෙයාගේ හිත පැටලෙනවා. අර රාමුක ඉන්න එක්කන එහෙම නෙවෙයි. සාමිකන සුභා එකක් එක්ක නෙවෙයි ඉන්නේ. යාම ගොඩනගත්ත පොඩි කොටුවක ඉන්නේ. ඉතින් මේක කියලා දෙන්න හුඟක් අමාරුයි. හරියට සන්තෝෂයක් හට ගන්න පුළුවන්. දැන් ඉස්සර බැලුවොත් කවි ලියන අය. එතකොට ලෝක ප්‍රසිද්ධ මේ සාහිත්‍ය කරුවන් උගාකට සුභා ධර්මයට කිත් වෙලා තමයි දැන් චිත්‍රයක් අඳිනවා සුභා ධර්මයට කිත් වෙලා දියැල්ලා ඒවා රස විඳින්න පුළුවන් වෙනවා. කවියක් යන එක නේද ඒවා. ඒ වගේ ඕනෙම දෙයකදී එයාගේ තියෙන රාමු අයින් කරගන්න යාට දක්ෂ වෙන්න ඕනේ. ඒ දක්ෂකම ඇති කරගන්නේ එයා තව දේවල් බලන්න. දැන් තව සත්තු ජීවත් වෙනවානේ අපි අයට. දැන් කුරුල්ලෝ මොකද කරන්නේ? කුරුල්ලෝ උදේ පාන්දර සින්දු කියනවා. එයාගේ මොකක් හරි නාද කරනවා. එහෙම උගා කුරුල්ල නාද කරනවා. උදේ පාන්දර නාද කරනවා. ඒකලට වෙලාව වෙනකොට ඊට පායලා තිබ්බම ඔන්න ඉගිරින්න පටන් ගන්නවා. එතකොට දැන් ඊට පායලා තේනවනේ එතකම් වෙන්නේ නැහැ. එතකොට ලස්සන සත්තු ඒ කියන්නේ සමහර කුරුල්ල ලස්සන විදියට මේ නාද කරනවා. ඒකල තමයි ඒගොල්ලෝ යන්නේ මේ කැමු හොයාගන්න. ඒකල අපෝ හැන්දේ එනකොට අයිත් අර කූඩුවට එනවා. එතකොට ඒකලගේ ජීවන අපි ඒක හිතන්නත් ඕනේ. එතකොට ඒ සත්තු ජීවත් වෙනවා. නැත්නම් තමුන් ගැන විතරක් හිතන කෙනෙක් වෙනවා. අනිත් ලෝකයක් පිටින් ඒක කියන සෙන්ට්‍රලයිස් වෙනවා. මේ ඩිසෙන්ට්‍රලයිස් කරන්න හිත. ඒකට තමයි දිනුනේ ඇති වෙන්නේ. එතකොට අනිත් සත්වෝ ඒ විදිහට ජීවත් වෙනවා. ඒක තවත් සත්තු වෙනවා. ඕ පුංචි සත්තු කූඹිය වගේ. කූඹිය බලන්න හරිම කඩිතරයි. එහෙම යනවා.